welcome to back Smart Discord YouTube channel. කොහොමද ඉතින් 1k ගහන්න උදව් කරපු හැමෝටම ස්තුතියි. ඉතින් මම ඔයාලට සර්ප්‍රයිස් එකක් අරගෙන ආවා. Dialog Airtel Hutch ඔය SIM තුනෙන් 0 එකක්. මේක යූස් කරලා ඔයාලට පැකේජ් එකක් data සල්ලි මුකුත් නැතුව screen rate යන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ 0 එකේ ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා. හරියට චෙක් කරොත් 3 Mbps වගේ. ඉතින් මේක හොඳට වැඩ කරනවා SIM තුනටම. YouTube යන්න, Facebook යන්න, WhatsApp යන්න, TikTok යන්න වගේ යූස් කරන්න, Instagram යන්න හොඳටම පුළුවන්. ඩවුන්ලෝඩ් වලට පොඩ්ඩක් ස්ලෝ එකක් තියෙනවා. ඉතින් මේ ටනල් මෙතඩ් එක හදන්න අපිට උදව් කරපු වන් ශීල්ඩ් එකේ නමියා ධනුෂ්ක, ඒ දෙන්නට මම ස්තුති කරනවා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු ටනල් මෙතඩ් එකට. මුලින්ම කියන්න ඕනේ ඔයාලා ගාව තියෙන්න ඕනේ Google Cloud account එක. මේකට Google Cloud free trial එක activate වෙන්න ඕනේ. ඉතින් ඔයාලට credit card එකක් add කරලා free trial එක activate කරගන්න පුළුවන් Google Cloud වල. මේ වෙනකොට මම Google Cloud account එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් මම මේ විදියට මගේ Google Cloud account එකට login වුණා. ඔයාලට පේනවා මෙතන මගේ credit 307ක් out වෙලා තියෙනවා. ඉතින් අපි මේ tunnel method එකට use කරනවා Google Front කියන CDN එක. ඉතින් මේ CDN එක use කරද්දී අපේ free trial එකෙන් credit අඩු වෙනවා. ඔයාලට පේනවා ලොකු ගාණක් අඩු වෙලා තියෙනවා. මම මේ account එක create කරේ ඊයේ රෑ. ඉතින් මේ විදිහට බලද්දී ඔයාලට මේ account එකේ VPS create කරන්න යන්න එපා. ඔයාලා මේ tunnel method එකට VPS එකක් use කරනවා නම් ඒක වෙන cloud free trial එකකින් use කරන්න. DigitalOcean, Linode, Oracle Cloud, Amazon Cloud වලට OVH ඒ වගේ free trial cloud එකක් use කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට link එකක් දාලා දෙනවා. ඒ link එකෙන් file එකක් තියෙනවා. ඒක download කරගන්න. ඊට පස්සේ ඒ zip file එක මේ විදිහට extract කරගන්න. ඔයාලගේ phone එකෙන් ඔයාලට SSD archive use කරන්න පුළුවන් මේ වැඩේට. ඉතින් ඊට පස්සේ අපිට ඕනි වෙනවා V2Ray panel එකක්. ඔයාලා server එකක් create කරලා ඒකට V2Ray panel එක 3xUI panel එක install කරන්න. ඒක install කරලා certificate install කරන්න ඕනේ නැහැ. TLS TCP V2Ray හැදුවේ අපි ඒ විදියට. එහෙම ඕනේ නැහැ. domain එක link කරන්න ඕනෙත් නැහැ panel එකට. normally panel එක open කරගන්න panel එක install කරලා ඉවරනාට පස්සේ. ඔන්න guys තියෙනවා මගේ panel එක. ඉතින් මම මේ විදිහට inbound side එකට ගිහිල්ලා create කරනවා අලුත් V2Ray එකක්. මේ create කළා මෙතන මගේ නම දාගන්නවා. මම මෙතනට Google Front කියලා දාගන්නම්. මේක wireless type එකේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මෙතන TCP කියන එකට touch කරලා WebSocket කියන එක දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ TLS කියන side එක on කරන්න එපා. මෙතන මේ විදිහට security එක තියෙන්න අරින්න. ඊට පස්සේ ඔයාලා මෙතන port එක change කරගන්න ඕනේ. මෙතෙන්ට දෙන්න ඕනේ 80. ඊට පස්සේ මේ V2Ray එක create කරගෙන ඔයාලා server IP එක copy කරගන්න ඕනේ. කොහොම server IP එක copy කරගත්තා. දැන් ඔයාලා යන්න ඕනේ ඔයාලා download කරගත්ත zip file එක ගාවට. ඒක ඔයාලා extract කරගෙන නම් තියෙන්නේ. ඔයාලා මේ විදිහට test edit එකෙන්
nginx.config කියන ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මෙතන ටෙස්ට් එඩිටර් එකක් යූස් කරගන්න. මොකක් හරි නෝට්පෑඩ් ඒ වගේ මොකක් හරි ඔයාලගේ software එකක්. මම මෙතෙන්ට IP කියන එක ක්ලියර් කරලා මම මගේ සර්වර් එකේ IP එක paste කරගත්තා. ඔයාලට ඔයාලගේ panel එකකින් copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන port කියන තැන මම මේක මකලා මෙතෙන්ට 80 කියන port එක දෙනවා. අපි V2 create කරගත්තේ 80 port එකකින්. ඉතින් 80 port එක use කරන්න. ඊට පස්සේ මේක මේ විදිහට save කරගෙන අපි දැන් GitHub account එකක් create කරන්න ඕනේ. ඉතින් අපි යමු GitHub account එකක් create කරගන්න. ඔයාලා මේ විදිහට GitHub කියලා type කරන්න Google එකේ account එකක් තියෙනවා නම් account එකට login වෙන්න. එහෙම නැත්නම් account එකක් අලුතෙන් create කරගන්න අමාරු කවුරු හරි ඉන්නවා නම් YouTube එකෙන් බලන්න. මම log වෙලා ඉන්නේ මගේ GitHub account එකට. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන new repository එකක් create කරගන්න ඕනේ මේ විදිහට. මෙතනට ඔයාලා කැමති නමක් දාගන්න. මේ වගේ නමක් දාගන්න. මේක private දාන්න. add readme file කියන එකට ටික එක දාලා create repository කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා plus mark එකක්. ඒක touch කරලා upload files කියන එක දෙන්න. choose your files කියන එක දීලා ඔයාලා Google Front folder එක ගාවට යන්න. ඊට පස්සේ එතන අපි unzip කරගත්ත ෆයිල් දෙක සිලෙක්ට් කරලා ඒක GitHub එකට අප්ලෝඩ් කරගන්න ඕනේ. අප්ලෝඩ් වුණා. අපි මේ විදිහට එක සේව් කරගෙන දැන් අපි යන්න ඕනේ Google Cloud එකට. ගිහලා search කරන දන run කියලා search කරන්න. මේක cloud run කියලා එකක් ඔයාලට එනවා. ඒකට touch කරගන්න. ඊට පස්සේ මෙතන deploy container කියන එක උඩ touch කරලා service කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ මැද එකට ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතන setup with cloud build කියන එක දෙන්න. මම මෙතන GitHub එක link කරගෙන තියෙන්නේ මගේ Google Cloud එකට. ඒ නිසා මෙතන මට එන්නේ නැහැ. පළවෙනි පාර මෙතන ඔයාලට link කරගන්න ඒවි. මට ඔයාලට ඒක මගේ link වෙලා තියෙන හින්දා පෙන්වන්න විදියක් නැහැ. ඉතින් ඔයාලා එතන try කරලා ඒක හදාගන්න. GitHub account එක link කරගන්න පුළුවන් Google Cloud එකට. ඊට පස්සේ මේ විදිහට repository එක තෝරන්නේ ඔයාලගේ අලුතෙන් හදපු repository එකේ name එක ඔයාලට පේන්න තියෙනවා. ඒකට touch කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන tick එක දාලා next දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන docker file කියන එකට tick එක දාගන්න. ඊට පස්සේ save කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට එනවා. මෙතන ඔයාලට කැමති region එකක් තෝරගන්න පුළුවන්. මෙතන මම සිංගප්පූර් කියලා type කරනවා. ඔය එතකොට භාගයක් type කරද්දී ආව මෙතන සිංගප්පූර්, ආසියා, සවුත්
east 1 කියලා මේකට ටච් කරලා මෙතන ටික් එක දාගන්න ඕනි. ඊට පස්සේ මෙතන create කියන එක දෙන්න ඕනි. දැන් මගේ cloud run එක create වෙන ගමන් තියෙන්නේ. ඔයාලට වෙනවා මෙතන create වෙන ගමන් තියෙන්නේ. හරි guys, my Google Cloud Run එක create ලා දිනවා ඔයාලට පේනවා. ඔයාලට මේක create වුණාට පස්සේ මෙතන URL එකක් තියෙනවා මේක copy කරගන්න. මේක copy කරලා ඔයාලා කොහෙන් හරි save කරගන්න. ඊට පස්සේ මෙතන මේ මම අයින් කරන part එක අයින් කරන්න. ඒතර මේ විදිහට තියෙනවා අපේ Google Cloud Run එකේ domain එක. ඊළඟට අපි මෙතනට paste කරගන්න ඕනි අපේ V2 එකේ UUID එක. මෙතන edit mark එක උඩ බලලා මෙතන UUID එක තියෙනවා. මේ විදිහට මේක copy කරගන්න. ඔයාලා sub V2 කියන්නේ මේ විදිහට මේක හදාගන්න ඕන. මේක UUID එක තමයි use කරන්නේ. ඔයාලට කැමති එක UUID එක ගන්න. මම මේකත් මෙතනින් save කරගන්නවා. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලා මේ V2 එක create කරද්දී මෙතන web socket path එකක් දානවා නම් දාන්න පුළුවන්. මේක නොදාන ධර්මයට හොඳයි. එහෙම දැම්මොත් අපිට JSON එකේ අපි දාන path එක add කරගන්න ඕනි. මෙහෙම තියෙනකොට lazy. ඉතින් ඊට පස්සේ මම ඔයාලට JSON එක පෙන්නන්නම්. මේක තමයි හොඳම part එක. මේ JSON එක අපි edit කරගන්න ඕනි. මෙතන UUID කියලා තියෙන තැනයි. ඊට පස්සේ මෙතන host කියලා තැනක් තියෙන්නේ. මෙතන අපේ Google front එක තියෙන්නේ මෙන්න මේක. මෙතනට මගේ Google front එක අයින් කරලා ඔයාලා Google front එක paste කරගන්න ඕනි. මෙන්න මේ විදියට. මේ විදියට paste කරගෙන මෙතන UUID එකත් copy කරගෙන ඒක මෙතන තියෙන ID කියන තැන තියෙන මේ UUID එකට replace කරන්න ඕනේ. කියන්නේ මෙතන තියෙන එක මකලා අපේ ඔය කියන ඔයාගේ server එකේ V2 එක ඒකට අයිති UUID එක paste කරන්න. එතකොට මෙතන තියෙනවා මේ blogspot.com කියලා පොඩි domain එකක් තියෙනවා. මේක මකන්න එපා. මේක මේ විදිහට මෙතන තියෙන්න අරින්න. අනිත් දේවල් මේ විදිහටම තියෙන්න අරින්න. ඔයාලට වෙනවා මේ JSON එක. ඉතින් මම මේක හදලා තියෙන්නේ වීලස් විදියට. ඔයාලා V2 එක create කරද්දී වීලස් විදියට හදන්න. port එක මෙතන 443 තියෙන්නේ. ඒක change කරන්න එපා. V2 එක 80 port එකකින් create කරාට මෙතන තියෙන්න ඕනේ 443 කියන port එක. ඉතින් මේ විදියට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු මේක කනෙක්ට් කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. මේක ස්ලෝ නිසා කනෙක්ට් කරපු ගමන් පින් වෙන්නේ නැහැ. මේක UDP වගේ සැරින් සැරේට වැඩ කරන්නේ නැති වෙන්නේ නැහැ. වැඩ කරන්න ගත්තම එක දිගට වැඩ කරනවා. Airtel Hutch Dialog තුනටම සපෝට් කරනවා. අර පේනවාද දැන් කනෙක්ෂන් එක එනවා. මේක පින් එක පොඩ්ඩක් වැඩි නිසා ස්ටේබල් අඩු ගතියක් තියෙනවා.
ඔයාලට පේනවා ලොකු පින් එකක් තියෙනවා 697ක. ඉතින් මේ හින්දා අපිට පොඩ්ඩක් අමාරුයි මේක යූස් කරන්න. හැබැයි ඔයාලා TikTok, Facebook, Instagram, WhatsApp, YouTube වගේ යනවා නම් මේ ස්පීඩ් එක හොඳටම ඇති. මේ පින් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට 1080p දාලා ප්ලේ කරන්න නම් බෑ වීඩියෝ. ඉතින් මේ වගේ ස්පීඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. මේකේ ලොකු පින් එකක් තියෙන හින්දා තමයි අපිට මේක යූස් කරන්න ටිකක් අමාරු. අපි බලමු YouTube වීඩියෝ එක. Oh guys, YouTube එක open වුණා. ඔයාලට වෙනද වීඩියෝ ලෝඩ් වෙනවා. පොඩි ස්ලෝ එකක් තියෙනවා. හැබැයි මේක ටික වෙලාවක් යූස් කරද්දී අවුලක් නැහැ. ඔයාලට ෂේප් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ස්තුතියි. මම ඔයාලට කලින් කිව්වා සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් වුණා විතරයි. මම මේ Cloudphone CDN වීඩියෝ ක්‍රියේට් කරන්න හැටි කියලා දෙනවා කියලා මට ඒක වීඩියෝ එක දාන්න උනේ නැහැ. මම ඊළඟ වීඩියෝ එක විදියට ඒක තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයාලට මම ලින්ක් එකක් විදියට JSON එක ටෙස්ට් ෆයිල් එකක් විදියට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව ලබා දෙන්නම්. ලින්ක් එකකින් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. goodbye.